සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණියේ කොළඹ රකපු විතවීමට. අද මම මෙතනට ඇවිල්ලා ඉන්නේ අද ඉඳලා මම වීඩියෝ ගේන්නේ මට හිටගෙන ගේන්න බැරි හින්දා. මොකද මම කතා කරන්නේ ට්‍රේඩින් සම්බන්ධව මගේ ගාව තියෙන නොලෙජ් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ සීරීස් එක මම අරන් ඉන්නේ. ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ට්‍රේඩින් කියන්නේ කොටින්ම ගොඩ වෙලදාම ට්‍රේඩින් වෙලදාම ඉතින් මෙතනින් එහාට මට ට්‍රේඩින් ගැන අදහසක් නැහැ අත්‍තරම කිව්වොත් මේ වීඩියෝ එක ගන්න. ඒක මොකද පළවෙනි වීඩියෝ එක මටත් වචනේ නැහැ. there are two types of trading හරිද? ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩින් කියලා එකක් තියෙනවා, එකක් තියෙනවා ෆියුචර් ට්‍රේඩින් කියලා. ස්පොට් ට්‍රේඩින් කියන්නේ රියල් ලයිෆ් සිටුේෂන් එක තමයි තනිකර එතන තියෙන්නේ. මොකද ඉඩමක් වගේ සීන් එකක් තියෙන. ඒ කියන්නේ අඩු ගාණෙන් අරගෙන වැඩි ගාණෙන් විකුණන සීන් එක තමයි තනිකර එතන තියෙන ස්පොට් ට්‍රේඩින් කියන්නේ. ෆියුචර් ට්‍රේඩින් කියන්නේ වෙනම කතාවක්. ඒක තනිකර කොන්ට්‍රැක්ට් එකක් එතන ප්ලේ වෙන්නේ. කොන්ට්‍රැක්ට් එකක් ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ ඒක නමුතුයි. එන අමුතු දෙයක් ඒක. මට නම් එන අමුතුයි ඒක. මට හිතාගන්න මේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක එන අමුතුයි අනේ. ඊට කොහොම හරි මේ ඔය මොන ටයිප්ස් වලින් ට්‍රේඩ් කරන්නත් අපිට තියෙනවා එක්ස්චේන්ජ් එකක් account එකක්. එක්ස්චේන්ජ් එකක් කියන්නේ මොකක්ද කියලා හොත් අපි Google එකේ ගහලා බලමු. දෙයක් ලබාදී තවත් දෙයක් ලබාගැනීමේ ක්‍රියාවලියක් තමයි එක්ස්චේන්ජ් කියන්නේ. එක්ස්චේන්ජ් තියෙනවා ලෝකේ ගොඩක් තියෙනවා. Binance, KuCoin, Bybit, Bitget වගේ එක්ස්චේන්ජ් ගොඩක් තියෙනවා. එකෙන් අර ගොඩක් ෆේමස් එක තමයි Binance එක. Binance එකේ ගොඩක් කට්ටිය ඉන්නවා members-ලා. ඉතින් පොඩ්ඩක් හරි trust එකක් තියෙන්නේ Binance එකේ account එකක් හදාගන්න. හැම එකෙම trusted නෑ. හැම එකෙම කියන්නේ Binance එක trusted නෑ. ඉතින් මොකක් හරි වුණොත් අපේ සල්ලි තමයි නැති වෙන්නේ. ඉතින් පොඩ්ඩක් හරි තියෙන සීන් එකේ Binance එක. ඉතින් මේකෙන් ඔයාලා account එකක් හදාගන්න හැටි දන්නේ නැත්නම් YouTube එකේ ගිහින් ගහලා බලන්න ඕන තරම් තියෙනවා මෙහෙම පොලිමන how to create Binance account කියලා ගහලා බලන්න. එතකොට ඒ අනිවාර්යෙන්. ඉතින් මම තමයි ඉතින් ට්‍රේඩින් සම්බන්ධව තමයි මම මේ වීඩියෝ සීරීස් එක අරන් ඉන්නේ. ඉතින් ඊළඟ එකේ ඉඳන් chart analyze කරන ට්‍රේඩින් වෙබ්සයිට් එකේ කොහොමද හරියට account එකක් හදාගන්න ඉඳන් ඉන්ටර්ෆේස් එක ගැන විස්තර කරලා සහ කොහොමද හරියට chart එක ඇනලයිස් කරන්නේ, ට්‍රේඩ් එකක් දාන්නේ, එහෙම සීන් හැම මේ එකම අපි කතා බහ කරමු ඉස්සරහට වීඩියෝ වලින්. ඉතින් මට ඉතින් හැමෝම වගේ subscribe කරන්න එහෙම කියන මට අමාරුයි. මම කැමති නැහැ හැම කියන්නේ බොරු වැඩක් කියන්නේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් අර අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Stay safe and be careful.